සුබ දවසක් කියලා පිළිගන්නවා ස්ටාර්ට් බ්‍රෝ YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ crossover එකකින් කොහොමද sound වෙන වෙනම ගන්න කියලා. ඉතින් මගෙන් කලින් කෙනෙක් අහලා තිබුණා කොහොමද sound වෙන වෙනම ගන්න කියලා. ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවා සංගීතවල දෙපැත්තේ බබල්ස් ගොඩාරියක් තියෙනවා. ඒ වගේම බේස් බින් ටියුටර්ස් ඒ වගේ ගොඩාරියක් තියෙනවා. මේ ඔක්කොටම කොහොමද amps වලින් sound ලබා දෙන්නේ, ඒ වගේම ඒවා වෙන වෙනම කොහොමද මේවට ලබා දෙන්නේ කියලා කෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඒක යට ගැටලුවක් කියලා තිබුණා. ඉතින් අද මම සරලව කතා කරන්න යන්නේ කොහොමද එහෙම sound වෙන වෙනම ගන්නෙ, මොකද්ද ඒකට තියෙන මැෂින් එක සහ මේකෙන් වෙන්නේ මොකද්ද කියලා අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ ගැන. ඉතින් sound වෙන වෙනම ගන්න අපිට DBX crossover කියන මෙන්න මේ මැෂින් එක ඕන වෙනවා. ඉතින් මේක ලොකු මුදලක් වෙන්නේ නැහැ. ඉතින් මේකෙත් වර්ග කීපයක් එනවා. ඔයගලන්ට පේනවා මෙතන ගහලා තිනවා 234යි XL කියලා 2 way 3 way 4 way crossover කියලා. මේ මැෂින් එකෙන් 2 way අරගන්නත් පුළුවන්, 3 way අරගන්නත් පුළුවන්, 4 way අරගන්නත් පුළුවන්. 4 way අරගන්නකොට අපිට මේක මොනෝ විදිහට තමයි ගන්න වෙන්නේ. 2 way 3 way ගන්නකොට ස්ටීරියෝ විදිහට මේකෙන් අවුට් අරගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට ඒක පැහැදිලිව කියලා දෙන්නම්. 4 way එක කොහොමද මොනෝ දාලා 4 way අරගන්නේ කියලා. ඒ වගේම 2 way 3 way ගැන එක්ස්ප්ලেইন කරන්නම් කොහොමද අරගන්නේ, කොහොමද මේකට වයර් සම්බන්ධ වෙන්නේ, මේ knobs වලින් මොනවද වෙන්නේ කියලා සරලව කියලා දෙන්නම්. හරි, අපි මුලින්ම බලමු කොහොමද මේකට වයර් සම්බන්ධ වෙන්නේ කියලා. ඔයගොල්ලෝ මේ දකින්නේ මේ crossover එකේ front side එක. මේ තියෙන්නේ back side එක. ඔයගොල්ලන්ට පේනවා මම මේක එකින් එක පැහැදිලි කරන්නම්. දැන් බලමු කොහොමද වයර් සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මේකට වයර් සම්බන්ධ කරද්දී ඔයගලන්ට XLR කේබල් අවශ්‍ය වෙනවා. ඉතින් XLR කේබල් අඩුම තරමේ 8ක්වත් ඕන වෙනවා. මේ තියෙන්නේ XLR කේබල්. මේක එක පැත්තක් මේල් පෝට් එකත් අනිත් එකත් XLR ෆීමේල් පෝට් එකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මම මේවා කරන්ට් එකට සම්බන්ධ කරලා නැහැ. ඉතින් ඔයගොල්ලන්ගේ මික්සරෙන් ඔයගොල්ලෝ ස්ටීරියෝ අවුට් එන එක හොයාගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට මගේ මික්සරේ ස්ටීරියෝ අවුට්පුට් එකට මෙන්න මේ වයර් එක මෙහෙම සම්බන්ධ කරනවා. හරි, මේ විදිහට මම ස්ටීරියෝ අවුට් එකෙන් අවුට් එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි යන්න ඕනේ crossover එකට. ඒ ඔයගලන්ට පේනවා crossover එකේ තියෙනවා. මම මේක ප්ලග් කරලා නැහැ කරන්ට් එකට. මේ තියෙන්නේ crossover එකේ ඔයගලන්ට පේනවා මෙතන input line එක. මේකට තමයි input කරන්නේ. මේ තියෙන්නේ channel A කියන්නේ මේ තියෙන්නේ එක පැත්තක්. ඊට පස්සේ channel B ඔයාලට වෙනවා මේ පැත්ත. channel B එකේ input එක මෙතන තියෙන්නේ. channel 1 එකේ input එක මෙතන තියෙන්නේ. ඉතින් අපි මේක මුලින්ම 2 way ගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි මෙතන input දෙක ස්ටීරියෝ ඉන්පුට් දෙක මේ විදිහට මෙන්න එහෙම සම්බන්ධ කරගන්නවා. ඉතින් මේකත් බලන්න ඕන විශේෂ කාරණයක් තමයි අපි මෙතන පිටිපස්සේ තියෙනවා පොඩි knobs වගේක්. අපි මෙතනින් මේවා ප්‍රෙස් කරලා අපිට අවශ්‍ය කරන අපිට ඕනේ 2 wayද 3 wayද එහෙම නැත්නම් 4 wayද කියන එක මෙතන ප්‍රෙස් කරලා හදා ගන්න ඕනේ. ඔයගලන්ට පේනවා මෙතන පෙන්නලා තියෙනවා ස්ටීරියෝ ස්ටීරියෝ 2 way කියලා. ඔයගලන්ට පැහැදිලි ඇති.
හරි මං හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. මෙතන තියෙනවා ස්ටීරියෝ 2 way කියලා. ඉතින් ඒක 2 way වලට මේ knobs දෙක ප්‍රෙස් වෙලා තියෙන්න ඕනි කොහමද කියලා මෙතන පල්ලෙහෙන් පෙන්නලා තියෙනවා. ඊළඟට උඩ තියෙනවා ස්ටීරියෝ 3 way කියලා. මේකට knobs මේ ප්‍රෙස් වෙලා තියෙන්න ඕන විදිය මෙතන පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම මෙතන 4 way ගන්නවා නම් කොහොමද ඒක ප්‍රෙස් කරලා තියෙන්න ඕන කියලා මේක පෙන්눔 කරලා තියෙනවා. ඒ වගේම මෙතන තව knob එකක් තියෙනවා low sum කියලා. මේක තියෙනවා normal summed. අපිට ගොඩක් දුරට අපි normal තමයි මේක තියන්නේ. summed කියන එකට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. බේස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා මේකෙන්. අපි බලමු දැන් ස්ටීරියෝ 2 way එකට පළවෙනි knob එක පල්ලෙහාට ප්‍රෙස් වෙලා තියෙන්න ඕන. දෙවෙනි knob එක උඩ තියෙන්න ඕනේ. අපි බලමු දැන් පළවෙනි එක පල්ලෙහාට දානවා. දෙවෙනි එක උඩට දානවා. ඉතින් අපි තව බලන්න ඕන කාරණයක් තියෙනවා. 2 way ගන්නකොට ස්ටීරියෝ මෙතන ගහලා තියෙනවා ස්ටීරියෝ 2 way කියලා. ස්ටීරියෝ 2 way කියලා මෙතන ගහලා තිනවා. අපි ඒ කෙලින් මෙන්න මේ විදිහට මෙහෙම පල්ලෙහාට බලාගෙන යනවා මේ දිගට මේ ඉතින් ඒක කෙලින්. ස්ටීරියෝ 2 way කියන එක කෙලින්. ඒ කියන්නේ මෙන්න මේ ඔයගලන්ට පේනවා මෙතන high ඊට පස්සේ තියෙනවා not used කියලා. ඊට පස්සේ low තියෙනවා. ඊට පස්සේ low high තියෙනවා. ඒ වගේම ඒ කෙලින්ම මේ පැත්තෙත් ඒ විදිහට තියෙනවා. ඉතින් මේක ස්ටීරියෝ විදිහට යන්නේ ස්ටීරියෝ 2 එකට තමයි අපි දාලා තියෙන්නේ. අපි මේ පැත්තෙන් ගන්නකොට අපිට පුළුවන් high එකයි low එකයි විතරයි ගන්න පුළුවන්. එහෙනම් ඔයගලන්ට මේක not use. ඒ කියන්නේ 2 way නිසා අපිට high එකයි low එකයි විතරයි ගන්න පුළුවන්. අපි මේක 3 way දැම්මොත් මෙතනින් 3 way හදාගත්තොත් අපිට පුළුවන් මෙතන 3 way කියන එක කෙලින් බලන්න. එතකොට මෙතන high එකත් වැඩ, mid එකත් වැඩ, low එකත් වැඩ. ඊට පස්සේ උඩ තියෙනවා 4 way කියලා. මේ 4 way දානවා නම් 4 way අපිට ස්ටීරියෝ ගන්න බෑ. මොනෝ තමයි ගන්න වෙන්නේ. එහෙම කරොත් අපිට මෙතන high එක වැඩ, high mid එක වැඩ. මේක not use. ඊට පස්සේ ආයි මේ පැත්තෙන් මේක වැඩ නැහැ. ඊට පස්සේ low mid එක තියෙනවා. ආයි low එක තියෙනවා. ඒ කියන්නේ 4 way. මේ පැත්තෙන් දෙයක් වැඩ කරනවා. මේ පැත්තෙන් දෙයක් වැඩ කරනවා 4 way. ඉතින් අපි දැන් බලමු 2 way එක පැත්තක් මම ඔයගලන්ට පෙන්නන්නම්. එක පැත්තක් පෙන්නන්නම්. 2 way එකට අපි දාලා තියෙන්නේ මික්සර් එකෙන් ඉන්පුට් එකක් එනවා මෙතනට. ඊට පස්සේ අපි එකක් ගමු high එක. high out එකක් ගන්නවා. ඊට පස්සේ මේ පැත්තෙන් low out එකක් ගන්නවා. ඊට පස්සේ මෙවුවා තමයි amp එකට සම්බන්ධ කරන්න. ඔයගලන්ගේ power amplifier එකට input කරන්න ඕනේ මේ දෙක. ඒ කියන්නේ amplifier එකේ channel දෙකක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් amplifier දෙක තුනක් තියෙනවා නම් ඔයගලන්ට ගොඩක් ලේසි. ඉතින් එකක් තියෙනවා නම් මේකේ amplifier එක එක පැත්තක් low එකට දෙන්න, අනිත් පැත්ත high එකට දෙන්න. ඊට පස්සේ ඔයගලන්ට amp එකේ දෙපැත්තේ මේ සිග්නල් දෙක ගන්න පුළුවන්. එතකොට එක පැත්තක් high විදිහටත් අනිත් පැත්ත low එක විදිහටත් තමයි ඇහෙන්නේ. ඉතින් amplifier දෙකක් තුනක් වගේ තියෙනවා නම් ගොඩක් හොඳයි. එහෙම වුණොත් මේ පැත්තේ high එකයි මේ පැත්තේ high එකයි දෙකම එකම amp එකකට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේකේ low එකයි මේ පැත්තෙන් low එකයි එන එක ඒකත් එකම amp එකකට දෙන්න පුළුවන්. ඊට පස්සේ mid එක ගන්නවා නම් mid එකත් මේ දෙපැත්තෙන් අරගෙන එකම amp එකකට දෙන්න පුළුවන්. එතකොට amp තුනක් ඕනේ ඔයගලන්ට වැඩේ කරගන්න. ඉතින් එක amp එකක් තියෙනවා නම් ඔයගලන්ට සිද්ධ වෙන්නේ 2 way ගහන්න විතරයි, 3 way ගහන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා amp දෙකක් හෝ තුනක් වගේ අරගෙන මේ වැඩේ කරන්න. ඉතින් ඒ විදිහට තමයි 2 way එක සම්බන්ධ වෙන්නේ. ඔයගලන්ට මම සරලව පැහැදිලි කරා. මෙතනින් හදාගන්න ඔයගලන්ට කැමති මූඩ් එක. 3 way නම් 3 way එක මේක උඩ මේකත් උඩ 3 way. 2 way ගහනකොට එකක් යට
එකක් උඩ 3 way ගහනකොට මේකත් උඩ මෙතන පොඩි print එක ඇවුලක් තියෙන්නේ 3 way ඉන්නේ මේකත් උඩ 4 way එනකොට මේක උඩ මේක යට. එතකොට මේ දෙකම ඔබලා තිබ්බොත් not valid. වැඩ කරන්නේ නැහැ එකක්වත්. හරි අපි දැන් මේකේ front side එක ඔයගලන්ට මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඉතින් අපහැදිලි මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඇම්ප්ලිෆයර් එකට සම්බන්ධ කරලා පෙන්නන්නේ නැහැ මේ වීඩියෝ එකේ. ඔයගලන්ට එහෙමත් ඕනේ නම් සවුන්ඩ් වෙනම අරගෙන ඕන නම් කමෙන්ට් එකක් දාන්න මම ඒකත් වෙනම පෙන්නන්න ඇම්ප්ලිෆයර් තුනකට සම්බන්ධ කරලා කොහොමද එන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ front side එක. අපි mixer එකෙන් channel 1 එකට input එකක් දෙනවා නම් ඒන මේකට ගන්න input එක මෙතනින් අපිට balance කරගන්න පුළුවන්. මේකට ලැබෙන input එක ඔයගලන්ට පේනවා මෙතන බිඳුව කියලා තියෙනවා. ගොඩක් දුරට අපි මේ බිඳුවට තමයි තියාගන්නේ. එන සිග්නල් එක මදි වගේ නම් මෙතනින් පොඩ්ඩක් වැඩි කරගන්නවා. ඒත් අනවශ්‍ය විදිහට වැඩි කරගන්න එපා. ඊට පස්සේ මේ channel 1 එකට එන input එක එතනින් හදාගෙන මෙතන තියෙනවා low mid frequency එක. අපිට කැමති frequency එකකට මේක හදා ගන්න පුළුවන්. ගොඩක් දුරට මේ යන්නේ 70යි 140යි අතර තමයි low frequency එක ගොඩක් දුරට හොඳ මට්ටමේ තියෙන්නේ. ඒ කියන්නේ ලොකු බේස් එකක් වදින්නේ මේකෙන් තමයි. ඉතින් මේකට ඉන්පුට් එකක් දීලා low එකෙන් අවුට්පුට් එකක් අරගෙන පිටිපස්සේ මේකෙන් මෙතන frequency එක හදාගෙන ඔයගලන්ට පුළුවන් මෙතන තව තියෙනවා low output එකක්. මේන frequency එක මෙතනින් out කරන්න පුළුවන්. මේක අඩු කරොත් amplifier එකට යන low frequency ඒ sound එක signal එක අඩු වෙනවා. මේක වැඩි කරන්න ඒ low කියන්නේ bass එක වැඩි වෙනවා. මේකත් මෙතන බිඳුවට තමයි අපි ගොඩක් දුරට තියාගන්නේ. ඊට පස්සේ mid output එක signal එක මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්. high එක මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්. මේ තියෙන්නේ frequency knob දෙක. මෙතන තියෙනවා mid high frequency එක, මෙතන තියෙනවා low mid frequency එක. ගොඩක් වෙලාවට මේකත් mid high frequency එකත් 1.4k කියලා වාට පේනවා. ගොඩක් දුරට 1.4k එහෙම නැත්නම් 700යි 1.4k 2.4k 3.5k ඔන්න ඔය අතර වගේ තමයි ගොඩක් දුරට මේවා හොඳ මට්ටමේ තියෙන්නේ. ඉතින් මේක හොඳ මට්ටමට ගන්න නම් ඉතින් අනිවාර්යෙන් 3 way use කරන්න ඕන. ස්ටීරියෝ 3 way use කරන්න වෙනවා. මේ frequencies මේ මට්ටමේ තියලා හොඳ quality එකක් ගන්න ඕන නම්. ඉතින් මෙතන තියෙනවා low cut knob එක. මෙතන hertz 40කට අඩුවෙන් තියෙන low එක cut වෙනවා. මේක press කරලා තිබුණොත්. ඉතින් ඒක ගොඩක් දුරට මම press කරලා තියෙන්නේ. එහෙම කරේ නැහැ කියලා අවුලකුත් වෙන්නේ නැහැ. ඉතින් එහෙම ලොකු බලපෑමක් නැහැ. කැමති නම් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වෙයිත් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා මේ frequencies cut කරගන්න knobs මේ දෙපැත්තෙම තියෙනවා. ඉතින් මේ පැත්තෙත් ඒ විදිහටමයි channel 2 එකේ input signal එක අඩු වැඩි කරගන්න පුළුවන්. frequency හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ frequencies out කරද්දි මෙතන අඩු වැඩි කරලා amplifier වලට යවන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි sound වෙනම ගන්නෙ. ඔයාලට මම ආයි පොඩ්ඩක් සරලව පෙන්නන්නම්. ඔය සංගීතවල එහෙම මේකෙන් out එකක් අරන් තමයි amp වලට දීලා bass bin වලට යවලා තින්නේ. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති bass bin 16ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් හොඳ sound setup එකක් එක පැත්තකටක් තියෙනවා. අනිත් පැත්තේ bass bin අරක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම bass එක යවන්නේ මේකෙන් තමයි. මේකෙන් signal එකක් අරන් amplifier මම හිතන්නේ අඩුම තරමේ 6ක්වත් තියෙනවා ඒ වෙයි නම්. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙච්චරයි. ඊළඟ වීඩියෝ එකේ ඊටු ටික කියලා දෙන්නම්. මොනවා හරි තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. අපි අදට මේ වීඩියෝ එක නවත්තනවා. සුබ දවසක් හැමෝටම.